අයිබෝවන් මං හිතුවා ඔගොල්ලෝ හැමෝම ඊමේල් එක එවනකොට බොහෝ විට ඒක ඇතුලේ කන්ටෙන්ට් එක නැති නිසා හරියට කන්ටෙන්ට් එක තියෙන විදිහට ඊමේල් එක එවන්නේ කොහොමද කියලා ඔගොල්ලන්ට පැහැදිලි කරන්න බලමු අපි කොහොමද කියලා. ඉස්සරලාම ඔගොල්ලෝගේ ඉන්ස්ටෝල් කරගන්න cam scanner කියන මේ ඇප් එක. මම යනවා ඉස්සරලාම මේ cam scanner ඇප් එක ඇතුළට. ඊට පස්සේ සමහරට ඔයාලගේ මෙන්න මේ හරිය ඔයාලගේ ප්‍රොෆයිල් එකේ හරිය මේ ටූල්ස් වල හරිය හිටියොත් ඔයාලට ස්කෑන් කරන්න ඕන බටන් එක පෙන්වන්නේ නැහැ. ඒ හින්දා මේ හෝම් බටන් එකට හරිය එහෙම නැත්නම් ෆයිල්ස් කියන බටන් එකට හරිය ඔයගොල්ලෝ එන්න ඕනේ. ඒ පෙන්න ආපුවාම මෙතන කැමරාවක බටන් එකක් තියෙනවා. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට මෙතන මේ සිංගල් කියලා තියෙන ඔප්ෂන් එකේ තමයි මේක තියෙන්න ඕන. එතකොට මේක මේ දෙපැත්තට තල්ලු කරලා එක එක ඒවාට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙන තැනක නම් තියෙන්නේ ඔය සිංගල් කියන තැනට ගන්න. දැන් මේ මම ස්කෑන් කරන්න යන ටියුට් එකේ ඔයගොල්ලන්ට පේනවා හෙවණැල්ලක් වැටලා තියෙනවා මේ ලයිට් එකේ. ඒක නිසා සමහරවිට ෆොටෝ එක ගැහුවාම තියෙන්නේ ඒ හෙවණැල්ලත් එක්ක. ඒක නිසා මේ මෙතන උඩ තියෙනවා මේ අකුණක වගේ ලකුණක්. ඒ ලකුණේ ෆ්ලෑෂර් එක ඔන් කරගන්න. හරි මම ෆ්ලෑෂර් එක දැන් ඔන් කරලා තියෙනවා. ඊට පස්සේ හොඳට ડોකියුමන්ට් එක තියන්න ඊට වඩා ටිකක් අඳුරු පසුබිමක් තියෙන තැන. තියලා මේ මැද තියෙන සුදු පාට බටන් එක ප්‍රෙස් කරාම ටච් කරාම ඔන්නම ෆොටෝ එක වැදිලා ගානට ඒ අදාළ පිටුව විතරක් කට් කරලා මට පෙන්නනවා. හරි ඊට පස්සේ ඒක next යනවා. එයා ඔය විදිහටම ස්කෑන් කරලා ලස්සනට පිටුව හදලා පෙන්නනවා. එතකොට මට යටින් කරන්න තියෙන්නේ මේ හරි ලකුණ ඔබන එක. හරි. එයා ප්‍රොසෙස් වෙලා හරි කියලා කියනවා. එතකොට මේක ඩන් කරොත් මෙතනින් PDF එක ඉවරයි. ඒ වුණාට මේකට තව පිටු ඇඩ් කරන්න ඕන හින්දා මම මෙතනින් මේ උඩින් ඇඩ් කියන බටන් එක එකපාරක් ඔබනවා. ඔබලා මං ඊළඟ පිටුවට යනවා. දැන් බලන්න ඊළඟ පිටුවට යනකොට මේ පිටුව පෙරලිච්ච මේ ධාරේ හරියට පිළිවෙලට තියෙන තියාගෙන හරි නැවත මං අර විදිහටම ෆොටෝ එකක් ගන්නවා. දැන් ගානට බලන්න අතනින් කට් කරලා පෙන්නන හැටි. හරි ඊට පස්සේ මම next කියලා ඒකත් දෙනවා. දුන්නාම එයා ඒක process කරලා කියනවා හරි කියලා කියනවා. හරි නැවත වරක් add කියන එකෙන් ඊළඟ පිටුවට යනවා. ඊළඟ පිටුවේ දැන් බලන්න ෆ්ලෑෂ් එක ඔන් කරලා හින්දා තමයි දැන් මේ පිටුව ඇදයි මට පේනවනේ ඈ එතකොට ඒ හින්දා මෙන්න මේ මුල්ලෙන් චුට්ටක් අල්ලලා මෙන්න මෙහෙම ගන්න තියෙන කෙලින් කරනවා. හරි මොකද තමයි චුට්ටක් කෙලින් කරනවා. ගොඩාක් කරන්න යන්න එපා. ඕන වෙන්නේ නැහැ එහෙම. ඔයාලා මට ගණන් හැදුවද කියලා දැනගන්න විතරයි ඕනේ. ඒ විදිහට next කරලා ඔය විදිහට මම ඔන්න පිටු තුනක් හදාගත්තා. ඔය විදිහට දිගටම පිටු ටික හදාගෙන යන්න. මම ඒක හදලා ඉවර වුණාම මම මෙතනින් done කියන බටන් එක දෙනවා. දුන්නාම ඔන්න මගේ PDF එක හැදිලා ඉවරයි. ඊට පස්සේ තියෙනවා මෙතන share කියලා බටන් එකක්. මේ යට. අනේ share බටන් එක press කරාම මෙතන යට තියෙනවා share PDF, share word, share as long image ඔන්නෝම දිගට තියෙනවා. share JPG ඔහොම තියෙනවා. ඒකෙන් share PDF කියන එක ටච් කරන්න. හරි. එතකොට share where කියලා පෙන්නනවා. ඔයාට share කරන්න පුළුවන් apps මොනවද කියලා. ඒකෙන් Gmail කියන එක තෝරගන්න. හරි. Gmail කියන එක තෝරගත්තාම මට එනවා මෙතෙන්ට. එතන දෙනවා from කියලා මගේ email address එක. මේ to කියන තැන ඔයාලා එවන්න ඕනේ email address එක science 2025kcc@gmail.com කියන එක මගේ කලින් තියෙන මම ඒක සිලෙක්ට් කරනවා නැත්නම් හරියටම ටයිප් කරන්න. හරි. ඒ ටයිප් කරලා ඉවර වෙලා දැන් මේ කන්ටෙන්ට් එක ඇඩ් වෙලා තියෙන මේක කතරේ දාන්නේ මේ කතරේ ටච් කරොත් ආයෙත් මේ ඊමේල් එකේ මේ කන්ටෙන්ට් එක නැති වෙනවා. ඕගොල්ලෝ කරන්නේ ඒක කතරේ මේ ප්‍රෙස් කරාම ඒක නැහැ. ඊට පස්සේ නිකන් ඒක හැම වෙනවා. ඒක මූව් කරනකොට ඔච්චරයි. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා මේ රොකට් එකක් වගේ බටන් එකක්. send බටන් එක. ඒ බටන් එක send කරන්න. හරි.
ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ ටික කරපුවාම ඔයගොල්ලන්ගේ ඊමේල් එක ගිහින් තියෙන්නේ. ඔයගොල්ලෝ ඔය වැඩේ ඔය විතරක් කරාම හොඳටම ඇති. එහෙනම් හැමෝටම ආයුබෝවන්.